Right. This one. Hi, ඕගොල්ලෝගේ මේ ගිය සතියේ ආපු නැති කට්ටිය මේ මම ගිය සතියේ කර පාඩම මම දාලා තියෙනවා මම රෙකෝඩින් එක මම ඒක ලින්ක් එක දාන්නම් මේ ආවෘත කට්ටිය බලන්න. හැබැයි මේම රෙකෝඩින් එක දානවනේ කියලා ක්ලාස් එක නැදිනවා මම රෙකෝඩින් එක කට් කරලා දාන්නේ. පැය දෙක දාන්න බෑනේ. ඒ නිසා ආදාළ ලියන කියන එක කොටස් ටික විතරයි දාන්න මම මේ ඒ නිසා මේ ක්ලාස් එකේ නේද රෙකෝඩින් එක බලාගෙන මේ කරන්නම් කියලා හිතා. එහෙම කරන්න බෑ. මම ඔයගොල්ලන්ට අර පොඩි හරි අවබෝධයක් ගන්න ඕන නිසා තමයි මම රෙකෝඩින් එක දාන්නේ. right. ටියුට් එක අපිට තියෙන්නේ පුතේ පාරිභෝගික කටයුතු ප්‍රතිපද අධිකාරිය ගැන විභාගයට අහලා තිබ්බා පාරිභෝගික කටයුතු අධිකාරියේ හාරය ටික අහලා තිබ්බා මේ සැරේ. අනිවාර්යෙන් අහනවා ප්‍රශ්නයක්. right. එතකොට අපි ගිය සතියේ කතා කරා මේ පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධයෙන් පාරිභෝගික අයිතිවාසිකම් කොටස. එතකොට පාරිභෝගික අයිතිවාසිකම් ප්‍රාශෝ දෙකක් විසින් පාරිභෝගික අයිතිවාසිකම් ගැන කියලා තියෙනවා. ජෝන් එෆ් කෙනඩි ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් එයා සහ පාරිභෝගික ජාත්‍යන්තරය කියන සංවිධානය. මොකද පාරිභෝගික ජාත්‍යන්තරය කියලා හැදිලා තියෙන්නේ රටවල් 115ක එකතුවෙන්. ඒ රටවල පාරිභෝගික සම්බන්ධයෙන් අයිතිවාසිකම් ගැන කතා කරන්න සංවිධානයේ රටවල් කිහිපයක් එකතුලා හදාගත්තා. ඉතින් පාරිභෝගික ජාත්‍යන්තරය සහ ජෝන් එෆ් කෙනඩි අයිතිවාසිකම් හතර ඉදිරිපත් කරා. ඒ වගේ පාරිභෝගික ජාත්‍යන්තරය පාරිභෝගික අයිතිවාසිකම් වලට අමතරව පාරිභෝගිකයන් විසින් කරන්න ඕනේ යුතුයකම් සහ වගකීම් වගේක් ඉදිරිපත් කළා. ඒක අපි කතා කරා ගිය සතියේ. right. එතකොට අපි කොහොමද පාරිභෝගික අයිතිවාසිකම් නැත්නම් පාරිභෝගික යුතුයකම් වගකීම් ඕවා අපි පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආයතන අන්තර්ජාතික වගේම ලංකාවේ තියෙනවා. ලංකාවේ ගත ප්‍රධානම එක තමයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. ඒගොල්ලෝ තමයි පාරිභෝගික ආරක්ෂණ සම්බන්ධයෙන් ලංකාවේ වැදගත් වැඩ කොටසක් කරන්නේ. ඊට අමතරව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව, right ඔයගේ කතා කරා අන්තර්ජාතික වශයෙන් ගත්තොත් එහෙම ISO නැත්නම් අන්තර්ජාතික ප්‍රමිති සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, එතකොට අපි කතා කරපු පාරිභෝගික ජාත්‍යන්තරයේ ඒ වගේ සංවිධාන ඉන්නවා. එතකොට පනත් හැදිලා තියෙනවා. මේ පනතක් අනුව තමයි ආයතනයක් හැදෙන්නේ. එතකොට ප්‍රමිති ආයතන පනත අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය තියෙනවා. ඊට පස්සේ පාරිභෝගික කටයුතු අධිකාරී පනත. ඒක අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය හැදිලා තියෙනවා. විභාගයෙන් අහනවා පුතේ ප්‍රමිති ආයතනයේ අරමුණු මොනවද? පාරිභෝගික කටයුතු අධිකාරිය අරමුණු මොනවද? ඒගොල්ලෝගේ කාර්යයන් මොනවද? ඒවා විභාගයට අහන ප්‍රශ්න. right. එතකොට මේකේ තියෙනවා 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ පිහිටුවා ඇති පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා සාධාරණ වෙළඳ තරංකාරීත්වයක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ප්‍රධානම බලධාරී ආයතනය මෙයයි. මේක සංයුක්තිය සභාපතිවරයා හා පත්කළ සමාජිකයන් 10 දෙනෙක්ගෙන් සමන්විත වේ. right. එතකොට මේකේ අරමුණු මොනවද? ඇයි ඒගොල්ලෝ පාරිභෝගික කටයුතු අධිකාරියක් හදලා ඒගොල්ලෝ අරමුණු කරන්නේ මොනවද? මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක් කරන්නද? right. එතකොට මේක උඩින් කියනවා ටිකක් විස්තරයක් පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න සාධාරණ වෙළඳපොළ තරංකාරීත්වයක් ඇති කරන්න. දන්නවා ව්‍යාපාර දුවන්නේ තරංගයත් එක්ක. එතකොට හාල් ගත්තොත් ආයතන කීපයක් තියෙනවා. එතකොට තරංගය ඇති කරන්නේ ඒගොල්ලෝ සමහරවිට බාල භාණ්ඩ හදනවා, සමහරවිට භාණ්ඩ හංගගෙන ඉන්නවා, භාණ්ඩ වල මිල වෙනස් වෙන්න වැඩ කරනවා. right. ඒ වගේ ඒවා වළක්වන්න ඊට පස්සේ පාරිභෝගිකය ආරක්ෂා කරන සාධාරණ අයිතිවාසිකම් ආරක්ෂා කරන වගේ දේවල් පොදුවේ අරමුණු කරන්නේ. right. අරමුණු වෙන වෙනම ගත්තොත් එහෙම දෙකක් ලියන්න තියෙනවා. right. අපි ලියමු
නෑ කොටසක්. ලියන්න එකක් පාරිභෝගිකයන්ගේ ජීවිත හා දේපළවලට පාරිභෝගිකයන්ගේ ජීවිත හා දේපළවලට උපද්‍රවයන් සිදුවන භාණ්ඩ පාරිභෝගිකයන්ගේ ජීවිත හා දේපළවලට උපද්‍රවයන් සිදුවන භාණ්ඩ අලෙවි කිරීමට හා සේවා සැපයීමට එරෙහිව අලෙවි කිරීමට හා සේවා සැපයීමට එරෙහිව පාරිභෝගිකයා ආරක්ෂා කිරීම එතකොට ඒකෙදි කියන්නේ අපි වෙළඳපොලෙන් ගන්න භාණ්ඩයක් නිසා අපේ ශරීර සෞඛ්‍යයට මොකක් හරි බලපෑමක් වෙනවා නම් අපි ගන්න සේවාවක් කර මොකක් හරි දෙයක් නිසා අපේ දීපල වලට හානියක් වෙනවා නම් ඒ වගේ පාරිභෝගික ආරක්ෂා කරන එක මේගොල්ලෝගේ අරමුණක්. නරක පිටිය වෙන්න පුළුවන්, කල්ලි කුත්තිස් දේවල් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපේ ශරීර සෞඛ්‍යයට අහිතකර එක දේවල් අන්තර්ගත වෙලා තියෙන ආහාර ද්‍රව්‍ය වෙන්න පුළුවන්. මම අර කිව්වේ කතාවක් කරමු මැගී නූඩල්ස් එක. ඒක මොළේට ඊට පස්සේ අපේ ස්නායු පද්ධතියට අහිතකර ඊයම් වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙන. ඒ වගේ දේවල් පාරිභෝගික අධිකාරිය ඔයල බලලා ඒ වගේ ආරක්ෂා වෙන විදිහට ඒ වගේ විරුද්ධව පැමිණිලි කරලා නඩු දාලා තීන්දුව ගන්න. රයිට්? ඒක තමයි ඒගොල්ලෝ ඒක ආරම්භයක් වෙන ශරීර සෞඛ්‍ය සහ දේපල වලට අහිතකර දේවල් වලින් පාරිභෝගික ආරක්ෂා කරන එක. තව එකක් අසාධාරණ වෙළඳ පිළිවෙත් වලට විරුද්ධව අසාධාරණ වෙළඳ පිළිවෙත් වලට විරුද්ධව පාරිභෝගික ආරක්ෂා කිරීම හා පාරිභෝගික ආරක්ෂා කිරීම හා පාරිභෝගික අයිතිවාසිකම් වලට නිසි සැලකිල්ලක් දැක්වීම අසාධාරණ වෙළඳ පිළිවෙත් කියලා කියන්නේ සමහර වෙලාවට ව්‍යාපාරික භාණ්ඩ හංගගෙන ඉන්නවා විකුණන්නේ නැහැ. right? භාණ්ඩ හංගගෙන ඉන්නවා විකුණන්නේ නැහැ. භාණ්ඩ විකුණනිය ප්‍රතික්ෂේප කරනවා. පෞද්ගලික කාලේම අපි පොඩක් කවුරුන් හැමසැරේම මොකද හාල් හංගගෙන ඉන්නවා. හාල් වර්ග කීපයක් තියෙනවා. එතකොට ලංකාවේ ප්‍රධානම සහල් ව්‍යාපාරිකයෝ තුන් දෙනෙක් ඉන්නවා. අරලිය සහල්, රත්න සහල් සහ නිපුණ. ඔය තුන් දෙනා ලංකාවේ වැඩිපුරම හාල් අවස්ථාවෙන් ඒගොල්ලෝ තමයි නිෂ්පාදනය කරන්නේ. ඒගොල්ලෝ තුන් දෙනෙක් තුලම මොකද අපිට අර පොඩි හාල් මෝල් එකකින් අපේ මොනේ ලංකාවට කොහොමත් මදි. මේගොල්ලෝ තුන් දෙනා කතා වෙලා හැම අවුරුද්දකම එක හාල් වර්ගයක් තීරණය කරනවා. සම්බද නාඩුද කීරි සම්බද මොකක් හරි එකක්. තීරණය කළා මොකද කරන්නේ? ඒක හංගාගෙන මේක දාන්නේ මාකට් එකට. ඒගොල්ලෝ ඒක ස්ටොක් කරගෙන අනිත් ඒවා ටික දානවා. දානකොට මොකද වෙන්නේ? අර කීරි සම්බද කියන එක ඕනෑම මිනිස්සු ඉන්නවනේ. ඒගොල්ලෝ දැන් රයිස් දාන කීරි සම්බද වලින් දාන්න. ඒකට ඒක අවශ්‍යමයි. එතකොට ඒක ඉල්ලනවා. ඉල්ලුවට වෙලෙද පරේ නැහැ. කීරි සම්බද මිල සාමාන්‍ය රුපියල් 100යි නයි යන්නේ. මේගොල්ලෝ මේ මිනිස්සු ඉල්ලනවා වල දෙන්න තැනක් නැහැ කොහෙවත් නැහැ. තීරණ ටික ඉවර වෙනවා. වෙලෙද පරේ තියෙන්නේ.
මේගොල්ලෝ මොකද කරන්නේ ඊට පස්සේ චුට්ටක් දානවා. ඒගොල්ලෝ තියෙන ස්ටොක් එකෙන් 100ට දෙකක් තුනක් දානවා මාකට් එකට. එතකොට ඕක ගන්න පොර ගන්නවනේ මිනිස්සු. දැන් ඕගොල්ලෝට ඕනම දෙයක් තියෙනවා මං ගාව. දැන් ඔයාලා හැමෝටම අවශ්‍ය දෙයක් මං ගාව තියෙනවා. එතකොට ඒක සාමාන්‍යයෙන් මිල රුපියල් 100යි නම් දැන් මම ගාව තියෙන්නේ පොඩ්ඩයි 4ක් 5ක් තමයි තියෙන වලට අවශ්‍ය. හැබැයි ඔයාලා ඉන්නවද 50ක් විතර. දැන් ඕගොල්ලෝ මොකද සර් මම 150ක් දෙන්නම් මට දෙන්න ඕන. තව එකකින් සර් මම 200ක් දෙන්නම් දෙන්න ඕන. ඕකම අර හාලුත් ඒ වගේ තමයි පොඩ්ඩයි දාන්නේ. හැබැයි ඉල්ලන ප්‍රමාණය ගොඩාක් ඉන්නවා. හාල් මිල වගේ ටික ඉල්ලන ප්‍රමාණය වැඩි වෙනවා. මිල වැඩි කරගන්න තමයි ඒගොල්ලෝ එහෙම කරන්නේ. right? එතකොට අන්න ඒ වගේ දේවල් බාහන සංගවාගෙන ඉන්නවා මිල වැඩි කරන ඒවා වෙනස්කම් කරන ඒවට විරුද්ධව. ඒවා තමයි අසාධාරණ වෙළඳ පිළිවෙත් කියලා කියන්නේ. ඒවට විරුද්ධව කටයුතු කරන්නයි පාරිභෝගික අයිතිවාසිකම් විශ්සලකිල්ලක් දැක්වීම. පාරිභෝගික අයිතිවාසිකම් අපි 8ක් කතා කරානේ. තෝරා ගන්න අයිතියක් තියෙනවා නේද? ඊට බාහන තොරතුරු දැනගන්න අයිතියක් තියෙනවා කියලා කිව්වා. වන්දි ලබා ගන්න අයිතියක් තියෙනවා. මූලික ඔන්නෝ සම්බන්ධයෙන් සැලකිල්ලක් දැක් කාණෝන කෙනෙකුට අසාධාරණයක් කළා වන්දියක් ගන්න යනවා. වන්දිය ගන්න එතකොට ප්‍රශ්නයක් වන්දි දෙන්නේ නැහැ. ව්‍යාපාර ආයතනෙ කිල්ලුවට ගිහලා දෙන්නේ නැහැ. ඔයා බාහන මොනවද අරන් ඇවිල්ලා ගෙනල්ලා ලොකු ස්ටොක් එකක් ගෙනල්ලා බලනකොට ඒවා කල්ලිකුත් වෙලා. ආපහු ගිහලා ව්‍යාපාර ආයතනෙට දුන්නට ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරනවා අපි ගන්න නැහැ. අපි බාහන බඩු විකුණුවාට පස්සේ අපි ආයෙ ගන්න නැහැ කියනවා. එතකොට ඒක හැබැයි අයිතිවාසිකමක් තියෙනවා ඔයාට. ඒ බාහන වලට ඔයාට ආපහු වේගේ අලාභය ලබා ගන්න. අන්න ඒ වගේ දේවල් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා කරන්නේ නැත්නම් ඔයාලා ඊළඟට යන්නේ පාරිභෝගික කටයුතු අධිකාරිය. ඒගොල්ලන්ට බලයක් තියෙනවා මේකට මැදිහත් වෙලා ඕගොල්ලන්ට වෙච්ච අසාධාරණ නැත්නම් අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ඒගොල්ලෝ කටයුතු කරනවා. එහෙනම් ඒක තමයි අසාධාරණ වෙළඳ පිළිවෙත් වලට විරුද්ධව කටයුතු කරනවා කියන එකයි පාරිභෝගික අයිතිවාසිකම් ගැන සැලකිල්ලක් දැක්වීම කියලා කියන්නේ ඒක. එතකොට එහෙනම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අරමුණු ගත්තොත් එහෙම ප්‍රධානම එකක් තමයි ජීවිත හා දේපල වලට සිද්ධ වෙන්න පුළුවන් උපද්‍රවයන්ගෙන් ආරක්ෂා කරන එක. දෙවැනි එක අසාධාරණ වෙළඳ පිළිවෙත් වලට විරුද්ධව කටයුතු කරන එක සහ අයිතිවාසිකම් ගැන සැලකිල්ලක් දැක්වීම. ඔයාලා විභාගෙ උත්තරය දෙනවා මෙහෙම ලිව්වත් අවුලක් නැහැ. පළවෙනි එකෙන් ලියනවා පාරිභෝගික ජීවිත සහ දේපල වල සිදුවන උපද්‍රවයන්ගෙන් ආරක්ෂා කිරීම එක උත්තරයක්. හරි. දෙවෙනි එක අසාධාරණ වෙළඳ පිළිවෙත් වලට විරුද්ධව පාරිභෝගික ආරක්ෂා කිරීම. ඇති. right? එතකොට වන්නවාට උත්තර තුනක් විතර ගන්න යන පාරිභෝගික අයිතිවාසිකම් ගැන සැලකිල්ලක් දැක්වීම තව උත්තරයක් දෙන්න යන්නත් පුළුවන් නේ. තව එකක් තමයි හැකි සෑම විටම පාරිභෝගිකයන්ට තරගකාරී මිලට භාණ්ඩ හා සේවා වලට ප්‍රමාණවත් ප්‍රවේශයක් ලබා දීමට සහතික වීම. ඒ කියන්නේ පාරිභෝගිකයන් තරගකාරී මිලට භාණ්ඩ දෙන්න. භාණ්ඩ මිල සාමාන්‍යයෙන් යන මිලට පාරිභෝගිකයන්ට කරන් දෙන්න. දැන් ඔයාලා දැන් සමහරලාට හාල් මිල සෑහෙන්න වැඩි වෙනවා. අපේ රටේ භාණ්ඩ හිගයක් ඇති වුණා වැඩි. එතකොට ඕගොල්ලෝ දැකලා ඉතින් රජය මොකද කරන්නේ? පාරිභෝගික කතා කරලා උපරිම මිල සීමා පනවනවා. හාල් කිලෝ එක රුපියල් 300 විතර යනකොට රජය කියනවා 300 නෙවෙයි උපරිම මිල සීමාව 250යි. ඊට වඩා විකුණන්න බෑ. උපරිම මිල සීමා පනවනවා. අවම මිල සීමාත් පනවනවා සමහරවිට. භාණ්ඩ මිල ගොඩ අඩු වෙන යනවනම් නිෂ්පාදකයන්ට පාඩු වෙන්නේ. රජය කියනවා හාල් කිලෝ එක රුපියල් 100ට වඩා අඩුවෙන් දෙන්නේ නැහැ. රුපියල් 100 තමයි අවම. එහෙනම් මිල වැඩි කරන්න ඕන 100ට. උපරිම සහ අවම මිල සීම තරගකාරී මිල ප්‍රවේශයකට. right? එතකොට ඒවා ඇවිල්ලා භාණ්ඩ මිල සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කරනවා. භාණ්ඩ මිල ගොඩ වැඩි වෙන්න දෙන්නෙත් නැහැ. ගොඩ අඩු වෙන්න දෙන්නෙත් නැහැ. තරගකාරී මිලකට දෙනවා. සමහර වලට ඇති ව්‍යාපාර සමහරව දෙනවා. ලූණු එහෙම ගත්තොත් එහෙම සමහර වෙලාවට මේක වෙනවා. දැන් ලූණු ලංකාවේ මදි වෙනවා හැම වෙලාවෙම ලූණු අල තියෙනවා ලංකාවේ තියෙන ප්‍රමාණය මදි පිටරටින් තමයි ගෙන්නන්නේ. එතකොට පිටරටින් ගේන භාණ්ඩයේ මිල අපිට ලූණු කියලා බීලූණු කියලා පිටරටින් ගෙන්නන්න පුළුවන් ඉන්දියාවෙන් ගෙන්නන්නේ. ඉන්දියාවේ ශ්‍රමයේ තියෙන ඕනේ තරම්. මිනිස්සු ඉන්නවා වැඩ කරන්නේ නේද රස්සන්ති ගොඩ. උගා කට්ටි ශ්‍රමය අපේ ලංකාවේ දවසට මිනිස්සුන්ට කුලියට දෙන්නේ කුලි ආදායම අපිට රුපියල් 2000 දෙනවා කියලා කුලි වැඩ කරන ඉන්දියාවේ රුපියල් 500 විතර වැඩ කරන මිනිස්සු ඉන්නවා. එතකොට ඉන්දියාවේ ශ්‍රමය ගොඩක් අඩුයි. එතකොට
ශ්‍රම සූක්ෂම ව්‍යාපාර ශ්‍රමයේ සම්බන්ධයෙන් කරන ව්‍යාපාරම බොබිටැක් කියලා කියන්නේ. එතකොට ලුණු කිලෝ එකක් ලංකාවට රුපියල් 50කට විතර ආනයනය කරනවා. එතකොට ලංකාවේ හැබැයි ශ්‍රමය ගණන් වැඩි. ලංකාවේ ලුණු කිලෝ එකක් දෙන්න බෑ 50ට. ලංකාවේ ලුණු කිලෝ රුපියල් 100යි. දැන් තරගකාරී මිලක් නැහැ නේ පුතා. ඉන්දියාවෙන් ගෙනින් 50යි ලංකාවේ 100යි. දෙගුණයක් වැඩි. ඒ වගේ වෙලාවල් වලට පාරිභෝගික කටයුතු මේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී මැදිහත් වෙලා තරගකාරී මිලක් හදනවා. ආනයනය කරන අයට කියනවා එක්කෝ කොල්ලොන්ගේ භාණ්ඩ මිල රුපියල් 100ට වැඩි කරන්න නැත්තම් ලංකාවේ බීලුණු ගොවියන්ට කියනවා එක්කෝ යාලා මිල 50ට අඩු කරන්න. එකම වර්ගයේ ලුණු එකම සයිස් එකේවා 50ටයි 100ටයි තියෙන්න බෑ. තරගකාරී නෑ නිමිල. නේද? ඒ හින්දා තරගකාරී මිල ප්‍රවේශ ඇති කරන්න කටයුතු කරනවා. තව එකක් තමයි අසාධාරණ වෙළඳ පිළිවෙත්. අපි කතා කරා එක සීමිත වෙළඳ පිළිවෙත් හෝ වෙළෙන්දන් විසින් සිදු කරන වෙනත් යම් ආකාරයක පාරිභෝගික සූරා කෑම් වලට රැහිව සහනයක් ලබා දීම. ඕකේ ඔයගොල්ලෝ හයිලයිට් කරගන්නකෝ පාරිභෝගික සූරා කෑම් වලට රැහිව සහනයක් ලබා දීම කියන කෑල්ල. ඒ කෑල්ල විතරක් ඕක වැදගත් වෙන්නේ. මොකද අපි අරුඩ කතා කරා අසාධාරණ වෙළඳ පිළිවෙත් සම්බන්ධයෙන්. right එතකොට ඒකෙදි පාරිභෝගිකයන්ගේ සූරා කෑම් කියලා කියන්නේ පාරිභෝගිකයන් කරන අසාධාරණකම් වැඩි මිලට භාණ්ඩ විකුණන එක. ඊට පස්සේ සමහරවිට බාල භාණ්ඩ දීලා වැඩි මිලක් අය කරන එක පාරිභෝගිකයන්ගේ කියන දේවල් සූරාකම්. right අනේ වගේම එතකොට පාරිභෝගික කටයුතු අධිකාරිය අරමුණු මෙතන තියෙනවා 5ක් විතර. 4ක් තිබ්බට 5ක් ඔයාලට මෙතන තියෙනවා ලියන්න පුළුවන් වෙනම. එතකොට මේ 4 මතක තියාගන්න. අරමුණු ගොඩක් තියෙනවා පුතේ. වැඩක් නැහැ. උනට ගොඩ අපි ඔළුවට දාගන්න ඕනේ නැහැ නේ. මෙතන වාට මතක තියාගන්න ලේසිම 4ක් දාලා දෙන්න. ඔය 4 මතක තියාගන්න. කොයි වෙලාවෙවත් විභාගෙට කිසිම වෙලාවක බය වෙන්න එපා. පාරිභෝගික කටයුතු අධිකාරිය අරමුණු 4ට වඩා ලියන්න දෙන්නේ නැහැ. අරමුණු මොනවා හරි දීලා මේක කාගේ අරමුණක්ද කියලා අහන්නෙත් නැහැ. අහන්නේ පාරිභෝගික කටයුතු අධිකාරියේ අරමුණු 4ක් ලියන්න. එහෙම කෙලින්ම අහන්නෙත් නැහැ. අපි විභාගෙට දෙනකොට ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ විවිධ සංවිධාන ක්‍රියාත්මක වෙනවා. ඒ සංවිධාන අතරින් එක් සංවිධානයක් නම් කරලා ඒ ඔවුන්ගේ අරමුණු 4ක් විස්තර කරන්න. එහෙම නැත්නම් පාරිභෝගික කටයුතු අධිකාරිය කියන එක ශ්‍රී ලංකාව තුළ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක වෙනවා. ඔවුන්ගේ අරමුණු මොනවද? 4ක් ලියන්න. right? ඒ නිසා මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ අපිට ඇත්තටම මෙතන ඕනේ මොකද්ද විභාගයේට ඒකක් ගන්න. අපි බොරුවට ගොඩ අනවශ්‍ය දේවල් ඔළුවට දා ගන්න ඕනෙත් නෑ. අනවශ්‍ය විදියට එන ජාතක ලියන්න ඕනෙත් නෑ. හරිද? අපිට තියෙන අපි වැඩේ කරගන්න දේවල් තියමත් අපි කරගන්න ඕනේ මේ වෙලාවේ. අවුරුදු දෙකයි තියෙන්නේ. අවුරුදු දෙකක් ඉගෙනගෙන පැය 3ෙන් ලියන්න තියෙනවා. එතකොට අවුරුදු දෙකේ ඉගෙන ගන්න අවුරුදු දෙකේ ඇතුළේ ඉගෙන ගන්නත් ඕනේ. ඒවා පැය 3ට ලියන විදිය අපි දැනගන්නත් ඕනේ. right? එහෙනම් පැය 3ට ලියන්න ඕනේ. පැය 3 ලියන එක අපි ඒක ලියන ක්‍රමයට අපි වැඩේ කරන් යන්න. එතකොට අනිත් අයට සාපේක්ෂව ඔයාලට මේක කොට දා ගන්න කොහොමද ලේසි ඈ. right. ඊට පස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කාර්යයන් යාලා කරන වැඩ. අරමුණු වෙනයි කාර්යයන් වෙනයිනේ. දැන් ඔයාලගේ අරමුණ මොකද්ද? A level එකට මොනවද? කැම්පස් යන්නේ අරමුණ. ඒ වෙනුවෙන් කරන වැඩ තමයි කාර්යයන් කියන්නේ නේ. අරමුණ වෙනයි නම් ඔයාලා අරමුණ තිබ්බට කාර්යයක් නැහැ නේ ඔයාලගේ. අරමුණ තියෙන ඕමාරි මම කැම්පස් යනවා. ඒ තුනක් දාන අරමුණ. කාර්යයන් මොනවද කරන්න ඕනේ? පාඩම් කරන්න ඕනේ, පේපර්ස් කරන්න ඕනේ නේද? ඊට පස්සේ කියන සෙමිනාර් තියෙනවා ඒවට සම්බන්ධ වෙන්න ඕනේ. ඔය කාර්යයන් තියෙනවනේ. ආදන් ටික කරන්න ඕන. right? පාරිභෝගික කටයුතු අධිකාරිය අරමුණු තියෙනවා ඔය වගේ. අරමුණු තිබ්බට right. එතකොට අයියෝ ෆෑන් දාගෙන නැද්ද? මටත් දාගෙන මම දුවනවා ඉංග්‍රීසියෙන් කරනවා
උඹලා මොන්නේ යන්නේ උඹලා කියනවා. නෑ ඒක ගන්න මොකද? උඹලා කියනවා අර එළි. right. ඇත්තටම මෙහෙමයි පාරිභෝග කරන අධිකාරී අරමුණු තිබ්බට ගොඩක් වෙලාවට ඒ අරමුණු ඇත්තටම ක්‍රියාත්මක වෙනවා අඩුයි. ඒගොල්ලෝ දන්නවා ලංකාවේ ගාන දේවල් සිද්ධ වෙන්නේ සල්ලි වලට. හරිද? කඩේකට ගිහිල්ලා බැලුවට පස්සේ බාල බාන්න තියනවා නම් වැඩි වලට විකුණනවා නම් ඔය යන නිලධාරීන් කීප දෙනෙක් යන්නේ උන්ට මොකක් හරි ඔය කීයක් හරි දීලා ඒකට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න එක උසාවිය යන්නේ ඒක නතර කරගන්න බොහෝ වෙලාවට. ඇත්ත තත්ත්වය ඒක. හැබැයි මේකේ ලොකු ආරක්ෂාවක් සැලසෙනවා. බොහෝ වෙලාවට ඒ වෙන අවස්ථා තියෙනවා තරම්. හරිද? යන නිලධාරී දෙතුන් දෙනෙක් යන්නේ ඒගොල්ලෝ අත තමයි වැඩේ තියෙන්නේ. බාන්න හංගගෙන ඉඳලා අහු වෙනවා නම් ඒකට නඩු දැම්මොත් එහෙම ලොකු බාණක් ගෙවන්න වෙනවා. ඉතින් ලක්ෂ 5ක් 10ක් දීලා කරලා ෂේප් වෙනවා ව්‍යාපාරය. ඒකේ ඒගොල්ලෝ වාසිය. රයිට්? ඒ වගේ හුඟක් වෙලාවට මිනිස්සු සල්ලි වල මොකක් හරි අපිට වාසියක් ලබනවා නම් අපි ඒකට අහු වෙන එක නෙවෙයි. ඒ වෙනුවෙන් මිනිස්සු වැඩ කරනවා. තමන්ගේ වාසියට වැඩ කරන්නේ. තමන්ගේ වාසියට වැඩ කරන්න ඕනේ තමයි. තමන්ගේ වාසියට වැඩ කරන්න මේ වගේ වෙලාවවල. අනිත් තුන් ගැන දැන් කොටසක් යුන්නේ නැහැ පන්ති. උනුත් නැහැ මාත් පන්ති යනවා කියලා ලේන් ඉඳලා හරියන්නේ අපි අපේ වැඩේ කරගන්න. මේ අවුරුද්ද කියන්නේ. රයිට්? මේ සුවිස අප්පි ඔක්කොම නියම තමයි මේ જાතිය ඔන්නවා. රයිට්? එතකොට රයිට්. ඊට පස්සේ බලන්න එයාගේ කාර්යයන් එකක් තමයි ව්‍යවසායයන් අතර සීමාකාරී කිවිසුම් පාලනය කිරීම ඉවත් කිරීම. ව්‍යවසායකයන් අතර සීමාකාරී කිවිසුම් ඉවත් කිරීම පාලනය කිරීම. ඒක තමයි පුතේ කිව්වේ මොකද? ව්‍යවසායක එකතු වෙලා ව්‍යාපාරික එකතු වෙලා බාණ්ඩ හංගගෙන ඉන්නවා. දැන් හිතන්නකෝ ලංකාවේ මොනකුවා වැඩිපුරම සහල් සපයන්නේ ව්‍යාපාරික 3 දෙනයි. 3 දෙනා එකතු වෙලා කතා වෙලා තමයි මේ වැඩේ කරන්නේ. අපි 3 දෙනාම දැන් දෙන්නෙක් දානවා එක්කෙනෙක් දාන්න නැතුව ඉන්නවා. ඒ වීඩියෝ හරියන්නේ. ඒ වීඩියෝ කාල් තියෙනවා ලංකාවේ. 3 දෙනා එකතු වෙලා සීමාකාරී කිවිසුම් ගහගෙන 3 දෙනා. අපි 3 දෙනාම කාල් දාන්න තිබුණේ එහෙම. දැන් ලංකාවේ විතර ගත්තොත් එහෙම විතර ව්‍යාපාරිකව කොච්චර විතර දිබර විතර ව්‍යාපාර ප්‍රධාන වශයෙන් 4 දෙනෙක් විතර ඉන්නේ. ඒ 4 දෙනාම එකතු වෙලා කතා වෙලා විතර මාකට් එකට දාන්නේ. තියන්නේ. රයිට්? එතකොට මොකද විතර පිට කරන්නේ? සිමෙන්ති ගෙන්නන්නේ පිටරටින් දෙගොල්ලක් තුන්ගොල්ලක් නිකන්නේ. දැන් වැඩි ඊට වඩා කම්පැනිස් කීපයක්. එතකොට කට්ටිය එකතු වෙලා වෙළඳ බල බාහන දාන්න ඉන්නවා. සීමාකාරී කිවිසුම්. අන්න ඒව පාලනය කරන එක මේගොල්ලෝගේ වැඩක්. ඔයගොල්ලෝ මතක ඇති අර ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ගත්ත ගමන්ම මොකද කරේ? හාල් පොළොන්නරුවේ ප්‍රධාන හාල් උනටම ගියා. ගිහිල්ලා ඉවරලා පාරිභෝග කරන අධිකාරියන්ගේ ඒ වගේ ඉබ්බෝ කඩලා ගබඩාවල ඒ වගේ රින්ගලා ඒ වගේ තියෙන හාල් කොච්චරද කියලා ගණන් කරලා ඒ සීමාකාරී කිවිසුම් ඇති කරන නීති ඒගොල්ලෝ ඒව පාලනය කිරීම පාරිභෝග කඩන අධිකාරියේ කාර්යය. ඒගොල්ලෝගේ අරමුණු අනුව මේ වැඩ තමයි යාලා කරන්නේ. රයිට්? දැන් අපි කතා කරේ අසාධාරණ යාලා අරමුණක් තිබ්බ අසාධාරණ වෙළඳ පිළිවෙත් වලට විරුද්ධ වීම. අන්න ඒ වෙනුවෙන් කරන කාර්යය තමයි මේ සීමාකාරී කිවිසුම් පාලනය කිරීම. තව එකක් තමයි යාලා කාර්යයක් වෙළඳපළ තුල ලියන වෙළඳපළ තුල දේශීය වෙළඳාම හෝ වෙළඳපළ තුල දේශීය වෙළඳාම හෝ ආර්ථික සංවර්ධනය පිළිබඳව වෙළඳපළ තුල දේශීය වෙළඳාම හෝ ආර්ථික සංවර්ධනය පිළිබඳ ආධිපත්‍ය තත්වයන්
මේම අයහද ඕගොල්ලෝ එතන වීරු ගන්න කමක් නැහැ. අනවශ්‍ය දේවල් කරලා මේ වගේ දැන් ලියන්න තියුත් නැහැ. ලෝක දුකට කරන්න එපා. උන්දල ලියන්න උඹලා ලියන්නේ උන්දල ලියන්න තියුත් නැහැ. උන්දල ලියන්න තියුත් නැහැ උන්ද අහගන්න කියමු. අහගෙන ඉන්න වැඩක් නැහැ. ලියන්න විදියක් නැහැ. ඊට පස්සේ කවුරුහරි ටියුටර් දෙන්න මම කවන්න කවුරුද මම බලන්නේ නැහැ. ටියුටර් දෙන්න. ආය ගානි ගත්තර කමක් නැහැ ගැටලුවක් නැහැ දැන් වැඩි වෙලා ඉවරයි. ගත්ත කෙනා මම අහන්නෙත් නැහැ කවුද කියලා මට වැඩකුත් නැහැ ටියුටර් දෙන්න ඕනේ. ada apa lagi? Apa lagi? Hari kamak में आई करंट का मैं इधर से आई एक में वीडियो अपने हमने पाव बैठा किया पाव से देवता करा करने का तो कल ये किया नहीं था नहीं उठे नहीं किया उनके नाती ना उनके रोज़ आई नहीं उठे नहीं लिया तीन बुरा मार चले तो उन तीनों දැන් ආපු කට්ටිය මම අපි කිසි පස්සේ පිටුවේ තියෙන පාරිභෝග කඩන අධිකාරී අරමුණු ටික කිව්වා ලිව්වා ඒ ටික ඔයාලා ලියාගත්තේ නෑනේ ඒක ලියා ගන්න හරිද ඊට පස්සේ මේ කාර්යයන් ටික කතා කරන්න ඊට මුලදී කට්ටිය එක ලියා ගන්න මම දැන් දෙවෙනි කාරණේ ලියාගත්තු දාලා වෙළඳපළ තුල දේශීය වෙළඳාම හෝ ආර්ථික සංවර්ධනය පිළිබඳ ආධිපත්‍ය තත්ත්වයන් අනිසිලස යොදා ගැනීම නැති කිරීම අනිසිලස යොදා ගැනීම නැති කිරීම අනිසිලස යොදා ගැනීම නැති කිරීම හරි උදේ අධිකාරී අරමුණක් තිබ්බා තරගකාරී මිලට බාන්න දෙනවා කියලා. ඒ අරමුණ ඉටු කරගන්න නම් මෙන්න මේ කාර්ය කරන්න එපාය. වෙළඳපොළ තුල දේශීය වෙළඳාම ආධිපත්‍ය තත්ත්වයක්. ආධිපත්‍ය තත්ත්වයෙන් එකයි නම් ඉන්නේ. ඌ තමයි අධිපති. ඌට කැමති බාන්න ඌ ගෙනත් දායි ඌට කැමති මිලට තීරණය කරන්නේ. දැන් ඔය ආධිපත්‍ය තත්ත්වේ නැතිකරන්න මේ ආණ්ඩුවෙන් ඇවිල්ලා කරපු වැඩේ මොකද්ද? මේ ආණ්ඩුවේ මොකද කරේ? දැන් හැම සැරේම හාල් වලට ආධිපත්‍ය තත්ත්වයක් තියෙනවා. තුන් දෙනා ඉන්නේ. ඒ තුන් දෙනා තමයි හාල් මිල තීරණය කරන්නේ. හරිද? හේතුව මොකක්ද? මිනිස්සු ඔක්කොගෙම හාල් වලින් ලංකාවේ හැදෙන වී වලින් වැඩිම ප්‍රමාණයක් ගන්න මේ තුන් දෙනා. ඒ තුන් දෙනා අරගෙන ඒගොල්ලෝ හංගන් ඉඳලා මිල වැඩි කරනවා. අනිත් අයට ගන්න බැරි හේතුව මොකක්ද? ඒ තරම් ලොකු ගබඩා නැහැ. ලොකුම ගබඩා තියෙන්නේ පොළොන්නරුවේ රත්න නිපුණ සහ අරලිය කියන හාල් මොහොත තුනට. ඔය ආධිපත්‍ය තත්ත්වය නැති කරන්න මේසර යන්න මොකද කරන්නේ? ආණ්ඩුවේ ගබඩා විශාල වශයෙන් ලොකු ගබඩා තිබ්බා. ඒවා කැඩිලා තිබ්බේවා හැදුවා. අද අලුත් වැඩියාම අලුතෙන් ගබඩා හැදුවා. දැන් රජය මොකද කරන්නේ? නිපුණ අරලිය සහ රත්න හාල් ගන්නවා වගේම පොඩි හාල් ව්‍යාපාරික ලොකු ගබඩා නැහැනේ. දැන් රජයට තියෙන ලොකු ගබඩා. දැන් රජය මොකද කරන්නේ? ඊළඟ කන්නේ ඉඳලා අරගොල්ලෝ ගන්නවා වගේ ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් රජය ගන්න කටයුතු කරනවා. ඔන්න ආධිපත්‍ය තත්ත්වයක් නැති කරනවා. අර උනත් තිබ්බට තරංකාරී කෙනෙක්ට දෙනවා කියලා තරංකාරී කෙනෙක්ට දෙනවා කියලා අර උන තිබ්බට වැඩක් නැහැ. වැඩේ කෙරෙන්නේ නැත්තම්. දැන් අර උනක් තියෙන තරංකාරී කෙනෙක්ට දෙනවා කියලා. හැබැයි කරගන්න විදියක් නැහැ. ඇයි? ගබඩා ඔක්කොම තියෙන අර තුන් දෙනා ගාව. එහෙනම් ඒකට ගන්න පුළුවන් ක්‍රියා මාර්ගය තමයි ලොකු ගබඩා හදලා අරගොල්ලෝ ගන්නකොට වැඩි හාල් ප්‍රමාණයක් රජය ගන්නවා. දැන් ඊළඟ අවුරුද්දක් ඒක කරනවා. ඒක කරන් තමයි හැදුවේ නම් ඒක තමයි මේ දේශීය වෙළඳාමේ නැත්නම් ආර්ථික වර්ධනයේ තියෙන ආධිපත්‍ය තත්ත්වයන් නැති කරන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය. හරි. ඔබ ප්‍රායෝගික උදාහරණ මම කියන්නේ ඕනම ඔයාලා පැහැදිලි කරලා ලියාගත්තොත් කමන්නේ මම කියන උදාහරණ.
right ඊට පස්සේ තුන්වෙනි දේශීය හා ජාත්‍යන්තර වෙළඳාමට හෝ අන්තර්ජාතික ආර්ථික සංවර්ධනයට අහිතකර ලෙස බලපාන තරංකාරී තත්ත්වයන් පිළිබඳව අවහිරතා නැති කිරීම. right එතකොට දේශීය වෙළඳාමට නැත්නම් අන්තර්ජාතික ආනයන අපනයන වලදී අහිතකර ලෙස බලපාන තරංකාරීත්වය පිළිබඳව අවහිරතා නැති කිරීම. ඔකේ තමයි මම කිව්වේ අපි අධිකාරිය අරමුණක් තිබ්බා පාරිභෝගික සූරා කැම්ප් වලට මෙහෙව සහනයක් ලබා දෙනවා කියලා. පාරිභෝගික සූරා කැම්ප් වල සහනයක් ලබා දෙනවා කියලා. එතකොට ඒක කරන්න නම් අහිතකර ලෙස බලපාන තරංගකාරී තත්ත්ව ඒ කියන්නේ මොනවද? තරංගය නිසා සමහර අය භාණ්ඩ මිල වැඩි කරනවා. අපි ඔය කතා කරා කලින් පාරිභෝගික ආරක්ෂණය කොටසදී සමහර අය බාල භාණ්ඩ දෙනවා. සමහර අය ඔරිජිනල් කියලා හිතලා පෙන්නලා මේ බාල භාණ්ඩ ෆේක් ඒවා දෙනවා. තරංගයෙන් මූල දෙන්න. තරංගයෙන් ජයග්‍රහණය කරන හොර කරනවා. අපිත් ඒක කළා ක්‍රිකට් ගන්නකොට මොකද හොර ලකුණු එහෙම දාන්නේ. තරංගයෙන් ජයග්‍රහණය කරන හොර ලකුණු දානවා. එකවරම 56 ඉන්න එක ලකුණු දෙකක් දුවනකොට 65යි කියනවා. ඒ වගේ මේ ව්‍යාපාරිකව තරගෙන් ජයග්‍රහණය කරන්න වැඩිපුර ලාභ ලබන්න හොර වංචා කරනවා. ඒවා ආනයන අපනයන වලත් වෙනවා. දේශීය වෙළඳාමෙත් වෙනවා. එතකොට අන්න ඒ අවහිරතා නැති කරන්න අධිකාරිය ක්‍රියාමාර්ග ගන්නවා. right. තව එකක් තමයි සයිලන්ට් භාණ්ඩ හා සේවාවල මිල ඒවා ලබාගත හැකි වීම හා භාණ්ඩ හා සේවා මිල ඒවා ලබාගත හැකි වීම හා ඒවායේ තත්ත්වයන් සම්බන්ධයෙන් පාරිභෝගිකයාගේ අයිතීන් ආරක්ෂා කිරීම. පාරිභෝගිකයාගේ අයිතීන් ආරක්ෂා කිරීම. භාණ්ඩ හා සේවා මිල ඒවා ලබාගත හැකි වීම හා ඒ වගේ තත්ත්වයන් සම්බන්ධයෙන් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම. අධිකාරිය අරමුණක් තිබ්බ වෙළඳපොළ අසාධාරණ වෙළඳ පිළිවෙලට විරුද්ධ වෙනවා පාරිභෝගික ආරක්ෂා කරනවා කියන එක අයිතිවාසිකම් ආරක්ෂා කරනවා කියන එක. එහෙනම් පාරිභෝගිකයාට එයා ගන්න භාණ්ඩ හා සේවාවල මිල ඒ කියන්නේ සාධාරණ මිලක් ලබා දෙන්න ඒ වගේ ගුණත්වය ආරක්ෂා වෙන්න right ඊට පස්සේ ඒවා ලබා ගන්න පුළුවන් වෙන්න. ඒ කියන්නේ මොකද්ද? මිල වැඩි කරන්න දෙන්නේ නැතුව සාධාරණ මිලකට ගන්න. එතකොට කඩවල බාල භාණ්ඩ විකුණනවද කල්ලි පුත්‍රයෝ විකුණනවද අන්නේ සම්බන්ධයෙන් බලලෙවලා ගුණත්වයෙන් යුක්ත භාණ්ඩ දෙන්න. භාණ්ඩ හංගගෙන ඉන්නවද කඩේට ගියාට පස්සේ බඩු තියාගෙන භාණ්ඩ නැහැ කියනවද අන්නේ කියන්නේ මොකද්ද? ඔක් කියන්නේ මිලිය තිබ්බේ ඒවා ලබා ගන්න හැකි තත්ත්වයක් නේ. ඒවා මිල ලබා ගන්න හැකි වීම. අන්න ආරක්ෂා කරන්න කටයුතු කරනවා. භාණ්ඩ මිල වැඩි වෙලා තිබ්බොත් ලොකු භාණ්ඩ ගණන් වැඩි වෙලා තිබ්බොත් එහෙම ඒක ඒ සම්බන්ධයෙන් කියලා කටයුතු කරනවා. ඔයගොල්ලෝට දැන් පුළුවන් මම නම් හිතන්නකෝ එකම කඩේ දැන් ඔය මේ ළඟදී ගිය මාසේ හරිද? ගිය මාසේ නවසීලන්තේ නඩුවක් දැම්ම. මොකද්ද ඒගොල්ලෝන්ගේ මේ ඔය දැන් අපේ ඩයලොග් කොම්පියුටර් තියෙන ඒ වගේ ඔය ටෙලිකමියුනිකේෂන් මේවා හරිද? දවස් දෙකක් සිග්නල් තිබ්බේ නැහැ කියලා. දවස් දෙකක් සිග්නල් තිබිලා අර දවස් දෙකක් මුල පැය ගාණක් සිග්නල් නැතුව තිබෙනවා. ආයෙ සිග්නල් එනවා. ඒ වගේ නවසීලන්තෝ වගේ මේ මොනවද වල කියන්නේ බ්‍රෝඩ්බෑන්ඩ් කම්පැනි එකට විරුද්ධව මිනිස්සු දෙන්නේ නඩු දැම්මා සිග්නල් තිබ්බේ නැහැ කියලා.
පැය ගානක් සිග්නල් තිබෙන දවස් දෙකක්. ඊට පස්සේ නවසීලන්තයේ අධිකරණය මොකද කරේ? මේගොල්ලොන්ට ලොකු දඩයක් ගැහුවා. ඒක ඇවිල්ලා මේ ලොකු විශාල දැන් අපේ බලන්න අපේ මොනවද වෙන්නේ මේ අර ඔය දැන් අර ගම්බදුරු කලබු දාතන සමහර ප්‍රතිවල දවස් ගණන් සිග්නල් නැහැ. අපේ උන්නට තමයි කියලා. නඩු දාන්නේ නඩු ඇයි අරගොල්ලෝ නඩුවේදී තීන්දුව මොකක්ද දාලා කිව්වේ? ඔයගොල්ලෝගේ දවස් ඔය පැය ගානක සිග්නල් නැතිවීම ඒක නිසා මිනිස්සු මැරෙන්න පුළුවන් සිග්නල් නැති වුණා කියලා. මිනිස්සු සියදිවි විනාශ ගන්න පුළුවන්. එහෙම වෙන්න බෑද? පුළුවන් නෑ නේද? මොකක් හරි දැන් ගම් වතුර ගාලා මොනවා හරි විනාශ වෙනවා. පුතා ඉන්නව කොළඹ. අම්මා ඉන්නව අනුරාධපුර. පුතා අම්මට කෝල් කරනවා ෆෝන් එක වැඩ කරන්නේ. right පුතා අම්මට මොකක් හරි කරදරයක්. සමහරවිට ඊට පස්සේ ඌ අනේ අම්මා මගේ අම්මා ගහගෙන ගිහිල්ලා දැන් ආරම්භන ගෙදර නෑ කියලා කරනවා. ගෙදර නෑ නම් අම්මා ගේට් එකම ගහගෙන ඉඳලා ඌ එතන සියලු ඉඳසා ගන්න. වෙන්න පුළුවන් මේ වගේ දේවල්. ඒ නිසා ඔයාලගේ පැයක සිග්නල් නැතිවම මිනිස්සුගේ ජීවිත විනාශ වෙන්න පුළුවන්. මිනිස්සුන්ට යම් මානසික ආර්ථිකාරය තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වෙනුවෙන් මෙන්න මෙතන ප්‍රමාණ දඩයක් ගෙවන්න කියලා, වන්දියක් ගෙවන්න කියලා උසාවියෙන් තීරණය කරන අවශ්‍යතාවය. මේ ගිය මාසෙ අපේ උන් ගත්තොත් අපේ දවස් ගණන් මාස ගණන් සිග්නල් නැතුව තියෙනවා. නේද? අපි නඩු දාන්නවත් කරන්නේ අපි හොඳයි කියලා ඉන්නවා. right ඒ වගේ ඒවා ආරක්ෂා කරන්න තමයි සංවිධානය හැදිලා තියෙන්නේ. right මම ඉතින් වල කතා වගේ කිව්වේ ඔය මම කියන්නේ නිකන් කතන්දර නෙවෙයි ඔයාලා කියන්නේ මේ වගේ ප්‍රායෝගික තත්ත්වයක් නේ. අර මැක්ඩොනල්ඩ් එකේ තේ එකක් ඇවිල්ලා සිද්ධියක් වුණා මම කොහෙද වගේ ඉවණි කිසි තියෙනවා. ඒක කියන්නේ පාරිභෝගික කඩළු පිළිබඳ අධිකාරියෙන් වෙන්න පුළුවන් අන්තර්ජාතික සංවිධාන වෙන්න පුළුවන්. ඒ වගේම අපිට ආරක්ෂාව සැලසෙලා තියෙනවා කියන එක ඔප්පු කරන්නේ. right එතකොට භාණ්ඩ හාස්‍ය මිල වැඩි වීම ඒවා ලබා ගන්න බැරි වීම දැන් මම කිය ලබා ගන්න සිග්නල් ලබා ගන්න බැරි වුණා. අවශ්‍ය වෙලාවට සිග්නල් තිබ්බේ නැහැ ෆෝන් එකට. ඒ වෙනුවෙන් මොකද කරේ? නඩු දැම්ම වන්දි ගත්තා. ඒ වගේම ආරක්ෂා වෙන්න සහ භාණ්ඩවල ගුණාත්මක ආරක්ෂා කරලා දෙන්න පාරිභෝගික කඩළු පිළිබඳ අධිකාරිය කටයුතු කරන ඒගොල්ලෝ කාර්යයක්. භාණ්ඩ සේවා සපයන තැනන්තර ඵලදායී තරකාරීත්වය පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම මම මේකට තමයි උදාහරණ මම කිව්ව ඉස්සෙල්ලා අර ලෝන් වාහනය කරනවා නම් රුපියල් 50 අතර ગેප් එකක් තියෙන්න බෑ තරංකාරී මිලක් හදන්න ඕන. තරංකාරී මිල කියන එක පාරිභෝගිකයන්ට ඉල්ලුම සහ සැපයීම මොනෝ තීරණය වෙන මිලක් තරංකාරී මිලක් කියන. right ඕකේ පුතේ කරුණු හතරක් විතර මතක තියාගන්න. ඔය දිගට ලියන්න ඕනේ නැහැ. ඕකේ අර්ථය ලියන්න කරුණු හතරක් විතර ඔළුවේ තියාගන්න. right ඊට පස්සේ පාරිභෝගික කරන අධිකාරී ආවට තව එකක් ලියන්න දෙනවා නේද? right ඒක ලියන්න ඉස්සෙල්ලා ලියන්න තරඟ විරෝධී චර්යා තරඟ විරෝධී චර්යා වැරදි විදියට තරඟ කරන එක ආධිපත්‍ය තත්ත්ව අනිසි ලෙස යොදා ගැනීම පිළිබඳ විමර්ශනය කිරීම තරඟ විරෝධී චර්යා ආධිපත්‍ය තත්ත්ව අනිසි ලෙස යොදා ගැනීම පිළිබඳ විමර්ශනය කිරීම තරඟ විරෝධී චර්යාවන් සහ ආධිපත්‍ය තත්ත්ව අනිසි ලෙස යොදා ගැනීම විමර්ශනය කිරීම තරඟ විරෝධී චර්යා කියන්නේ මොනවද? ව්‍යාපාර තරඟ කරනකොට තරඟයේදී කරන වැරදි වැඩ. දැන් හිතන්නකෝ ඔය මේ Facebook එකේම තියෙනවා සමහර ලාවට කොණ්ඩේ වෙනවා කියලා දානවා තෙල් වර්ග ඊට පස්සේ තව වගේ සුදු වෙනවා කියලා එකේ ක්‍රීම් වර්ග දානවා නේද? හැබැයි ඒවා දැන් ගත්තොත් මේ මොකක් වෙලාවට කිරිපිටි කියලා හිතන්නකෝ. එතකොට ඒගොල්ලෝ දානවා කිරිපිටි සමාගම් ගොඩක් තියෙනවා. ඒ කිරිපිටි සමාගම් ගොඩක් ගන්න එක කිරිපිටි සමාගමක් දානවා. right අපේ කිරිපිටි කිව්වට පස්සේ එන අධික ශක්තියක් හම් වෙනවා.
ලොකු ශක්තියක් හම් වෙනවා. මේක බිව්වට පස්සේ මහත් වෙනවා. මොනවා හරි දැන් ඒ වගේ බොරු දේවල් දානවන තරඟ කරන්න. ඒක තමයි මේ තරඟ විරෝධී චර්යාව වැරදි ඒවා කියලා කියන්නේ. තරඟ කරනකොට ඒගොල්ලෝ දාන බොරු. බොරු දාන මිනිස්සු වට්ටලා තරඟෙට ඉන්න එක තමයි වැරදි තරඟ විරෝධී චර්යාව කියලා කියන්නේ. තරඟ කරනකොට සාධාරණ විදිහට තරඟ කරන්න ඕනේ. හරිද? භාණ්ඩ මිල වෙනස් කිරීම නම් ඒවා අවුලක් නැහැ. ඒවා සාධාරණයි. හරිද? එතකොට එහෙම කරනකොට සමාජ අනිතලොත් එක වෙලදා ආයතනයක් එක්ක තව වෙලදා ආයතනයක් ගත්තොත් අපි කිරිප් මොනවාද බිස්කට් ගත්තොත් ඉතින් බිස්කට් සමාගම් දෙක තුනක් තියෙනවා. එක බිස්කට් සමාගමක් මෙල්බන් එක ගත්තොත් දෙක මෙල්බන් එක ප්‍රචාරය කරන යනවා හරි සාමාන්‍ය දෙන මේගොල්ලෝ කියනවා මංචින් ඇවිල්ලා කියනවා මෙල්බන් බිස්කට් ගන්න එපා. මෙල්බන් බිස්කට් වල මෙන්න මේ රසායනික දේවල් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසා අපේ බිස්කට් ගන්න. එහෙම ඒගොල්ලන්ට තරඟ කරන්න බෑ. ඒක වැරදි තරඟ විරෝධී චර්යාව. right? අනිත් සමාගම් එක්ක තරඟ කරනකොට ඒගොල්ලන්ට අපහාස වෙන විදිහේ දේවල් කරන්න බෑ. තමන්ගේ ව්‍යාපාරයෙන් නැති අතිශෝක්තියෙන් යුක්ත දේවල් දක්වන්න බෑ. මගේ එක කෑවට පස්සේ උඹලගේව ලොකු වෙනවා. එහෙම බොරු දාන්න බෑ. ලොකු වෙනවා නම් ලොකු වුණාට කමක් නෑ. ඇත්තටම බොරු ලොකු වෙන්නේ නැතුව ලොකු වෙනවා කියලා දාන්න බෑ. ඔය මේ ඒ වගේ මිනිස්සු රවට්ටන දේවල් ඊට පස්සේ අනිත් ව්‍යාපාර වලට තරංකරුවන්ට අපහාස වන දේවල් ව්‍යාපාරිකයින් කරනවා නම් ඒවට විරුද්ධව කටයුතු කරන එකත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කාර්යයක්. ඒක තමයි තරංග විරෝධී චර්යා හා ආධිපත්‍යයන් අනිසි ලෙස යොදා ගැනීම කියලා කියන්නේ. වැරදි විදියට යොදා ගන්න බෑ තරංග විරෝධී චර්යාව. තරංග කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඇඩ් දාන්න පුළුවන්. හරිද? තමන්ගේ තියෙන දේවල් කියන්න පුළුවන්. නැති දේවල් කියන්න බෑ. අනිත්තුන්ට අපහාස කරන්න බෑ තරගයේ. එතකොට මේ වගේ තුලින් පාරිභෝගිකයන්ට බලපෑම අවම කරන්න අධිකාරිය කටයුතු කරනවා. right? රවට්ටන්න බෑ. ඊට පස්සේ පාරිභෝගිකයන්ට අධිකාරී පනත යටතේ වෙළඳුන් විසින් සිදු කිරීමට ඉඩ ඇති වැරදි. මේවා ඉතින් මේ දීලා තියෙනවා මම කියන්න ඕනෙත් නැහැ. වෙළඳු කරන වැරදි දන්නවනේ. නේද? ලේබල් ගලවලා වෙනස් කරනවා, එක්ස්පයරි ඩේට් එක වෙනස් කරනවා, ඊළ වෙනස් කරනවා, භාණ්ඩේ තුල අන්තර්ගත නැති දේවල් සම්බන්ධයෙන් මොනවද බොරු තොරතුරු දෙනවා. ඊට පස්සේ Taman ළඟ තියෙන භාණ්ඩ විකුණන්න තු ප්‍රතික්ෂේප කරනවා, බඩු නැහැ කියනවා, භාණ්ඩ හංගගෙන ඉන්නවා, right? මිල ප්‍රදර්ශනය කරන්නේ නැහැ. ඒ වගේ එක එක දේවල් විලඳු කරනවා. විලඳු කරන පුළුවන් වැරදි හිතලා ලියන්න පුළුවන්. right? මේ තියෙනවා ලේබලයක් විස්තරයක් හෝ ලකුණු කරලද මිලක් ඉවත් කිරීම හෝ වෙනස් කිරීම මිල වෙනස් කරනවා. භාණ්ඩ සම්බන්ධයෙන් නිකුත් කළ ලබන නියෝග ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම. රජය කියනවා නම් භාණ්ඩවල මිල උපරිම මිල මෙච්චරයි කියලා. සමහර ව්‍යාපාරිකයෝ ඒක මිල ගණන් ගන්නේ නැහැ. උපරිම මිල 250 කියලා දෙනවා 300 විකුණනවා. ඒක වැරදි. ඒව තමයි නිකුත් කරන නියෝග ක්‍රියාත්මක නොකිරීම. ලකුණු කරන ලද මිලට වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම. තියෙන මිලට වඩා වැඩි ගාණකට විකුණනවා. බිස්කට් පැකට් එක ගාණ තියෙන රුපියල් 300යි කියලා ව්‍යාපාරික 350ට විකුණනවා. එහෙම කරන්න බෑ වැරදි. සහතික වීමකට අනුකූල නොවන භාණ්ඩ සැදීම හෝ විකිණීම. සහතික වීමකට අනුකූල නොවන භාණ්ඩ සැදීම. මම කිය මැගී එකේ තිබ්බ MSD ප්‍රතිශතය වැඩි, EM ප්‍රතිශතය වැඩි. ඊට පස්සේ මොකද කරේ? ඊට පස්සේ කිව්වා ප්‍රමිතියක් දැම්ම මෙන්න මේ ගානට හදන්න ඕනේ. ඔයාලා EM ප්‍රතිශතය අඩු කරන්න, MSD ප්‍රමාණය අඩු කරන්න. අර එහෙම අඩු කරන්නේ නැතුව, සහතික විච්ච ක්‍රමයකට නැතුව භාණ්ඩ හදනවා නැත්නම් විකුණනවා. පොරොන්දු වෙලා තියෙනවා නම්, සහතික වෙලා තියෙනවා, ප්‍රමිතියක් දීලා තියෙනවා නම්, ඒ ප්‍රමිතියට අනුව හදන්න ඕනේ කියලා කියන්නේ. ප්‍රමිතියක් දීලා තියෙනවා අදාළ ප්‍රමිතියට අනුව භාණ්ඩ හදන්න. ඒක තමයි සහතික වෙලා තියෙන්නේ. right? ඊට පස්සේ තමා සන්තකයේ භාණ්ඩ තියාගෙන විකිණීම ප්‍රතික්ෂේප කිරීම. බඩු වෙළඳපොලේ තියාගෙන නැහැ කියනවා ගිල්ලුවට පස්සේ. right? සිමෙන්ති තියනවා කඩේ ඇතුලේ නැහැ කියනවා. ඔව් අගිල්ල ෆැමිලි කවුත් එන අගිල්ල ඇත්තටම සිමෙන්ති තිබ්බොත් එහෙම ඒගොල්ලන්ට එවමින් පන්ති ගෙවන්න සිද්ධ වෙනවා. භාණ්ඩ නොමැති බව කියා සිටීම හෝ කොන්දේසි වලට යටත්ව භාණ්ඩ විකිණීම. භාණ්ඩ නොමැති බව කියා සිටීම. හරියට බඩු නැහැ කියන එක. එහෙම නැත්නම්
කොන්දේසි වලට යටත්ව කියනවා මෙහෙම. මේක අරන් යන්න. හැබැයි අරන් ගිහිල්ලා එකපාරක් හරි ඇඳුම ඇඳලා ගේටම ගන්නෑ. අඳින්න නැතුව ගෙනවත් ගන්නවා. එහෙම කොන්දේසි දාන්න බෑ. ඇඳුම අඳින්න නැතුව අපිට කියන්න පුළුවන් මේක දිගට කොටයිද කියලා. සපත්තු දෙකක් අරන් ගිහලා ඒක දාන්න නැතුව අපිට පුළුවන් හොයන්න මේක සපත්තු දෙක මේ අපිට දාන්න පුළුවන්ද බැද්ද සයිස් එක ඇද්ද කියලා. වෙනත් තුන මේ ඔක අරන් යන්න. හැබැයි මේ අරන් ගිහලා මේ ලේබල් එක ගලවලා ගේන්න බෑ. එහෙම කියන්න බෑ. ලේබල් කැඩුවත් ඔයාලට ගිහින් බාන්න දෙන්න පුළුවන්. තියෙනවා ලේබල් ගලවුවත් ගන්න නැහැ කියලා. වැරදි. ලේබල් එක ගැලෙව්වා. ඔයා හිතන සමානලට එකලෝ කියනවා අරන් යන්න අරන් ආවගෙන ගෙනාවට පස්සේ කියනවා කො රිසිට් එක. අඩෙන් දෙනවා රිසිට් එකක් අපිට. රිසිට් එක තිබ්බේ නැත්නම් බාන්නේ මාරු කරන්නේ නැහැ නේ. එහෙම බෑ. ඔයාට හැබැයි ඔප්පු කරන්න හැකියාවක් තියෙන්න ඕන ඔයාගේ කඩෙන් මේ බාන්නේ ගත්ත එකට. අපි දැන් අපි අරගෙන එකේ ගහලා දැන් අපි ASP එක ගත්ත කියලා දන්නවා. ASP එකේ තියෙනවා ASP එකෙන් ගත්ත මේක ටැග් එක තියෙනවා ගහ. ASP කියලා ගහන ටැග් එකයි බාන්නේ කියලා ටැග් එකේ තියෙනවනේ. එතකොට ඔයාට රිසිට් එකක් දෙනවා. ඔයා රිසිට් එක නැති වුණා. හැබැයි ඔයාගේ ඇඳුමේ ටැග් එකේ තියෙනවා මේ ASP එකේ මේක ගත්ත මෙන්න මේ විලට කියලා. රිසිට් එක නැහැ කියලා බාන්නේ මාරු කරන්න දෙන්න බෑ. ඔයාට ඔප්පු කරන්න පුළුවන් මේක ගත්තේ මේකෙන් කියලා. හැබැයි ඔයාගේ ටැග් එකක් නැත්නම් ටැග් උත් ඔක්කොම ගලලා ලේබල් උත් ඔක්කොම නැති කරන් අරන් ගියොත් නම් ගන්නෙ නෑ. එතකොට අර විදිහේ ඔයාට ඔප්පු කරන්න හැකියාවක් තියෙනවා නම් ඒව තමයි කියන්නේ කොන්දේසි වලට අරන් බාන්නේ පුරන්න බෑ. අදාළ කොන්දේසි ඒගොල්ලන්ට කොන්දේසි දාන්න බෑ මෙහෙම. රිසිට් එක නැත්තම් ගන්න නෑ. එතුම ඇද්දොත් ගේන්න එපා. විකුණුප එකක් ආපහු බාර ගන්නෙ නෑ. ඒවා කියන්න බෑ. කොන්දේසි ඒවා වැරදි. හරි. තව ගන්න ලියන්න. සාමාන්‍ය අවශ්‍යතාවයට වඩා තොග රැස් කර තිබීම සාමාන්‍ය අවශ්‍යතාවයට වඩා තොග රැස් කර තිබීම සාමාන්‍ය අවශ්‍යතාවයට වඩා තොග රැස් කර තිබීම දැන් ඕනෑමකට වඩා තොගේ තියාගන්න බෑ. ඒකයි කියන්නේ. දැන් ලංකාවේ හිතන්නකෝ කැරට් හදන ගොවියෝ 10ක් ඉන්නවා. කැරට් හදන ගොවියෝ 10ක් ඉන්නවා. කැරට් ව්‍යාපාරිකයෝ 5 දෙනෙක්. එකෙක් මොකද කරන්නේ? අනිත් ඒවා 4 දෙනා ගන්න කලින් ඔක්කොම කැරට් ටික ගන්න. ගොඩ ගහගන්න. ඇයි? එතකොට උට කැමති ගන්න දෙන්න පුළුවන්. එහෙම තොග ගන්න බෑ. හාල් අනවශ්‍ය විදිහට තමන් ගාව ගොඩ ගහලා තියාගන්න බෑ. අනිත් ව්‍යාපාරිකයෝ තියෙනවා ඒගොල්ලන්ට ස්ටොක් එක ගන්න පුළුවන් වෙනවා. එහෙම ගන්න හේතුව තමයි අනවශ්‍ය විදිහට ඔක රැස් කරන්නේ මිල වැඩි කරන්නේ. මංගාව ඔක්කොම කට්ටිය මංගාව නම් තියෙන්නේ මිනිස්සුන්ට ඕන වෙනකොට දෙන්නේ මම කැමති විදිහට. ඒක ආධිපත්‍ය තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා අනවශ්‍ය විදිහට ඔක රැස් කරන්න බෑ. මිල ප්‍රදර්ශනය නොකිරීම කියන්නේ මිල ප්‍රදර්ශනය නොකිරීම අනිත් කියන්නේ මිල ප්‍රදර්ශන නොකිරීම. ගැනුම්කරුවෙකු ඉල්ලා සිටින විටකදී ගැනුම්කරුවෙකු ඉල්ලා සිටින විටකදී ගැනුම්කරුවෙකු ඉල්ලා සිටින විටකදී කුවිතාංශ නිකුත් නොකිරීම කුවිතාංශ කියන්නේ බිල් ගැනුම්කරුවෙකු ඉල්ලා සිටින විටකදී කුවිතාංශ නිකුත් නොකිරීම බිල් කියලා ලියවන්නේ බිල් කියලා ලියන්නේ සිංහලයි ඉංග්‍රීසි දෙකම කලවම් වෙලියන්න උතුම් මම මේ කුවිතාංශ කියලා කිව්වොත් ඔයාලට කිව්වා ඕනනම් බිල් කියලා ලියපම වැරදි නෑ නිකුත් නොකිරීම උඹලා නම් මේ සිංහල පුරුදු කරන්න කැම්පස් එකට ගියාට පස්සේ මේ ෆස්ට් එකේ දැන් රැග් එකේදී ඉංග්‍රීසි වචන කතා කරන්න බෑ. ඔක්කොම සිංහල වචන දැනගෙන යන්න ඕනේ. ඉංග්‍රීසි වචන කතා කරන්න දෙන්නේ නැහැ. රැග් එකේ කාලේ. ඒ නිසා තමයි මම පුරුදු කරන්නේ. කුවිතාංශ කියන්නේ. හරි. මේ අයිස්ක්‍රීම් කෑවා කියලා කියන්න බෑ. අයිස්ක්‍රීම් වල කියන්නේ මොකක්ද මොනවා කියලාද? අයිස්ක්‍රීම් වල ඉංග්‍රීසි මොකක්ද කියන්නේ? සිංහලෙන්? හිම කියනම නේද? හිම කියනවා.
දැන් ඔයාලා කැම්පස් එකේ ඉන්නකොට කැම්පස් එක ඇතුලේ තියෙනවා මේ කැන්ටින්ස් තියෙනවානේ. කැන්ටින්ස් තියෙනවා, මිල්ක් බාර් තියෙනවා, අයිස්ක්‍රීම් මනමන ඔක්කොම තියෙනවා. දැන් ඔයාලා ගිහිල්ලා කෑම ජාති ගන්නකොට ඔයාලා සීනියර් බෙන්ච් එකේම ළඟට වෙලා බලාගෙන ඉන්නේ. ඔයාලා කැන්ටින් එකේ ඇඳලා කියන්න මට හිම කියනම 3ක් දෙන්න. ඒ වෙනවා ඇවිල්ලා හිම කියනම 3ක් දෙන්න. අයිස්ක්‍රීම් කියලා කිව්වොත් උකට රජෙට වැඩි වෙනවා. මොනවද ඔයා පාවිච්චි කරන සිම් එක? ඩයලොග් කියලා කියන්න බෑ. දෙබස්. දෙබස් එකක් මම පාවිච්චි කරන්නේ. ඒක තමයි කියන්නේ. හරිද? ඈ? මොනවද? හච්චරන මොකද්ද මන් දන්නේ මම නම් ඩයලොග් කරේ මම දෙබස් තාමක් දැන් සමහර ඒවා දැන් සිංහල වචන නැති ඒවා බස් කියලා කියන්නකෝ. බස් එකට බස් රථය තමයි කියන්නේ. හරිද? ඒවට සිංහල වචන නැහැ. ඒ ලම්බට ඒ වගේ ඔබ පුරුදු වෙලා දැන් ඔබ මලේසියා ගිහිල්ලා ගල්ලා බිල් කියලා කිව්වොත් ඒක උන් රැන්ක් එක වැඩි. ඔයා මම කුයිතාන්සියක් ගත්තා මේකට කියලා කියනවා. හරිද? මොකක්ද කැට් අර පුස්තක ලයිබ්‍රරි එකේ තියෙනවා මේ ෆොටෝකෝපිය නම් මම ගන්න. එතකොට සල්ලි දීලා ෆොටෝකෝපිය අරගෙන මට කුයිතාන්සියක් දෙන්න කියලා කියනවා. බිල් එකක් කියලා කියන කාටද අහුනොත් එහෙම ඉවරයි ඈ. රයිට්. ඊට පස්සේ පාරිභෝගික කටයුතු අධිකාරී ව්‍යාපාර වලට වැදගත් වෙන්නේ කොහොමද? අපිට වැදගත් වෙන විදියවල් තමයි මේ තිබ්බනේ. අපිට වැදගත් වෙන විදිය අපි කතා කරා. රයිට් අපිට පාරිභෝගිකයන් ආරක්ෂා කරන්න යාල කරන වැඩ ටික කතා කරා. කාර්යයන් ටික මොනවද අරමුණු කියලා කතා කරා. පාරිභෝගිකයන්ට වගේම මේක ව්‍යාපාර වලට වැදගත් වෙනවා. ව්‍යාපාර වලට වැදගත් වෙන්නේ කොහොමද කියන එක තමයි කතා කරන්නේ. right ලියන්න ඒ වෙලාවේද 12යි වෙලා 12යි කියන්නේ විනාඩිය 5ක් විතර බලන්න ක්ලාස් ඉවර වෙන වෙලාවට විනාඩි 10ක් පස්සේ හැමදාම අවසන් බස් එකනේ දැන් අද බැරි වෙලා හරි 11ට ඉවරලා 11යි 5ට අවසන් බස් එක 12ට 12යි 5 මාර අවසන් බස් එකක් ඔයාලට තියෙනවා. right එහෙනම් ළමයි අපි ආයෙ හම්බෙන්න කවද්ද? මේ ඉඳ නෑ. ඊට පස්සේ ඉඳ නෑ. හරිද? එතකොට ගෙවල් වලට ඉඳලා ගැම්මට කියන්න නෑ. අපේ සර් මේ ටේප් මාගේ ගිහින් අපි කියනවා. ක්ලාස් යරියෝ කියලා ඉඳලා උඹලා සර් පොඩ්ඩක් කියන්නේ නැද්ද? අපේ සර් මාගේ කියනවා කියලා උඹට කියන්න ඕන සීන් එක. හරිද? right එහෙනම් සර් ෆොටෝ ජය ෆොටෝ අපේ නම් මේ බලන්න. ඒක වෙනවා ෆොටෝ දෙක. ඉස්සරහට ෆොටෝ එක. මොකද? අපි යනවා. එහෙනම් ජය වේ. සෙට් එක පාත් කරනවා. ඒ ලියාගන්න මේ දැස්සිය. ළමයි වල ටියුට් අඩුපාඩු තියෙනවනේ. ඒ ටික ලියාගන්න කියන සතිය. ගෙවල් වල නිකන් ඉන්න එපා. ටියුට් අඩුපාඩු හදාගන්න. පේපර් කරුණා කියලා ඒවා කරන්න. මම ගෲප් එකට දාන වැඩ ඒවා කරන්න. නිකන් තියන්නේ මොකද කරන්නේ?
දැන් මේ කිව්ද මේ මම දැන් කවුරු ගන්නන්නෙත් නැහැ. මට දැන් ඒක ඕනේ මටත් නෙවෙයි ඉගෙන ගන්න. ඕකිට ගන්න ඒක ඕනේ. ඒක කොච්චර කියලා දුන්නත් ගණන් ගන්න. මම මේ කොහෙන්වත් මට කුපිය අමාරුවක් හදාගන්න මේ කියලා දෙන්න හදනකොට ඒක මම කියුත් එක්ක ආවේ නෑ. අද ඉන්න බෑ. එහෙම මේ ගණන් නෑ නේ. YouTube බලන්න ඕනද? එළ හෙට එනවද? ඔව්. කීයද? දෙකට. එහෙනම් මම දෙකට එන්නද? මේ කවුද මේ ප්‍රසාද් ඉතින් තියෙන්නේ ක්ලාස් එකේ. මේ කිසි වුණාවක් නේ. ඔයාලා අහන්නේ නැහැ නෑ මම මේක රෙෆරන්සක් කියලා දුන්නා. හරිද? ඊළඟ දවසේ ප්‍රින්ට් එක කරන් වරෙන් කිව්වා ඕම් අරන් ආවා. ඉඳගෙන කියලා දුන්නා. ඉඳගත්තට පස්සේ ෆෝන් එක ඔබනවා. මම විසිට් කරලා ෆෝන් එක දැන් මේ කියේ. උඹ ඇමරි ඉඳලා බලන්න කියලා ගනි කොහොමද? ඊට පස්සේ ආවෙත් නෑ. ඇහුවෙවත් නෑ අය. දැන් මම මේ කොහෙද වත්ත මට මානසික මොකදකට මම මේ පැයත් මම ඉස්කන් විදිහට පැයත් මම කැපක ලේට් කරන්න කියන්නේ ඒක කියන්නේ මම බලයන්කෝ එළ එනවා ඈ